අද අපි චොක්ලට් චිප් කුකීස් ගෙදර හදමුද? ඉතින් කොහොමද? හැමෝම ආදරෙන් පිළිගන්නවා කැමලන්තයට. ගෙදර තියෙන දේවල් වලින් ලේසියෙන්ම චොක්ලට් චිප් කුකීස් හදාගන්නේ කොහොමද කියලා මම අද ඔයාලට කියලා දෙනවා. මේක හරිම රසයි. ඒ වගේම ටී ටයිම් එකට නියමෙටම ගැලපෙනවා. අපි බලමු අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද කියලා. එන්නකො මේ පැත්තට පාම් පිටි චොක්ලට් මේ වගේ පොඩි කෑලි වලට කපා ගත්තා. වැනිලා, බටර්, රතු සීනි, සුදු සීනි, බිත්තර, ඒ වගේම බේකින් පවුඩර් අවශ්‍ය වෙනවා. මුලින්ම අපි බටර් ටික මෙල්ට් කරගන්න ඕනේ. මම මෙතනදී බටර් ග්‍රෑම් 125ක් අරගෙනයි තියෙන්නේ. හොඳ රන්වන් පාටක් එනකන් අපි මේක රත් කරගන්න ඕනේ. හොඳට මතක තියාගන්න මේ වෙලාවේ ලිපේ ගින්දර වැඩි කරගන්න එපා. ගින්දර සාමාන්‍ය ප්‍රමාණයේ තියාගෙනයි අපි මේක හදාගන්නේ. බටර් වලින් තමයි අපේ කුකීස් වලට හොඳ පාටක් එන්නේ. ඒක නිසා බොහොම පරිස්සමෙන් ගොඩක් කළු කරගන්නේ නැතිව අපි බටර් එක මෙල්ට් කරගන්න ඕනේ. විනාඩි 8කට වගේ පස්සේ බටර් එක මේ ගානට හොඳින් මෙල්ට් වුණාම ලිපෙන් ඉවත් කරගන්න ඕනේ. දැන් අපි බැටර් එක හදාගමු. මුලින්ම භාජනයක් අරගෙන අපි මෙල්ට් කරගත්තු බටර් ග්‍රෑම් 125 එකතු කරගමු. ඊළඟට මම රතු සීනි ග්‍රෑම් 100යි සුදු සීනි ග්‍රෑම් 100කුයි එකතු කරගන්නවා. බටර් වල සීනි හොඳින් දිය වෙනකන් විනාඩි 2ක් 3ක් වගේ හොඳින් මික්ස් කරගන්න ඕනේ. කේක් බැටර් එකක් හදනවා වගේ ගොඩක් වෙලා බීට් කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රතු සීනි වලින් තමයි කුකී එකේ මැද හොඳට සොෆ්ට් වෙලා එන්නේ. සුදු සීනි වලින් තමයි කුකී එක වටේ හොඳ ක්‍රිස්පි ගතියක් එන්නේ. දැන් මම මේ මික්ෂර් එකට බිත්තරේකුයි වැනිලා මේස හැන්දකුයි එකතු කරනවා. මම එකතු කරගත්ත බිත්තරේ ටිකක් ලොකු නිසා එක බිත්තරයක් හොඳටම ඇති. ඔයාලා එකතු කරගන්න ප්‍රමාණයෙන් කුඩා බිත්තර නම් බිත්තර දෙකක් එකතු කරගන්න. මේ වගේ හොඳ සොෆ්ට් බැටර් එකක් එනකන් මම ආයිමත් විනාඩි 2ක් 3ක් වගේ එකතු කරගත්ත ඉන්ග්‍රීඩියන්ට්ස් හොඳින් මික්ස් කරගන්නවා. ඊළඟට මම හොඳින් හලාගත්තු පාන් පිටි ග්‍රෑම් 300ක් එකතු කරනවා. ඒ වගේම බේකින් පවුඩර් මේස හැන්දකුත් එකතු කරනවා. ඒකටම මම පොඩිවට කපාගත්තු කුකින් චොක්ලට් ග්‍රෑම් 250ක් එකතු කරගන්නවා. කුකින් චොක්ලට් නැත්නම් මිල්ක් චොක්ලට් උනත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි එකතු කරගත්තු ඉන්ග්‍රීඩියන්ට් සේරම හොඳින් මික්ස් කරගමු. විනාඩි 3කට වගේ පස්සේ ඉන්ග්‍රීඩියන්ට් සේරම හොඳින් මික්ස් වුණාම මේ වගේ තික් ඩෝ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මම බේකින් ට්‍රේ එකට බේකින් පේපර් එකක් එකතු කරගෙන බටර් ටිකකුත් ගාගත්තා. දැන් මම අයිස්ක්‍රීම් ස්කූප් එකකින් පොඩි බෝල්ස් හදාගන්නයි හදන්නේ. ඔයාලට අයිස්ක්‍රීම් ස්කූප් එකක් නැත්නම් අතින් උනත් පොඩි බෝල හදාගන්න පුළුවන්. බේක් වෙනකොට ටිකක් ස්ප්‍රෙඩ් වෙන්න බලන නිසා මම හදාගත්තු බෝල් ටිකක් ඈතිනුයි තියාගන්නේ. බේක් කරගන්න කලින් මම මේ ටික පැය භාගයක් වගේ ෆ්‍රිජ් එකේ තියලා අරගන්නවා. ඔන්න මේ තියෙන්නේ හරියටම පැය භාගයකට පස්සේ. ගෙදර චොක්ලට් චිප්ස් තිබුණ නිසා බේක් කරගන්න කලින් මම ඒ ටිකත් එකතු කරගන්නවා. ඔයාලා ළඟත් තවත් චොක්ලට් තියෙනවා නම් උඩිනුත් චොක්ලට් පේන විදියට මේ විදියට උඩින් එකතු කරගන්න. දැන් අපි මේ ටික සෙල්සියස් අංශක 180ට විනාඩි 15ක් බේක් කරගමු. ඔන්න මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ. oven එකෙන් එළියට ගත්ත ගමන්ම ගොඩක් soft නිසා එළියෙන් විනාඩි 20ක් 30ක් වගේ නිවෙන්න තියන්න ඕනේ. ඔයාලටත් වරදින්නේ නැතිව මේ වගේ රසම රසන චොක්ලට් චිප් කුකීස් හදාගන්න ඕනේ නම් අනිවාර්යෙන් මේ රෙසිපි එක try කරලා බලන්න. එහෙනම් ආයිමත් මේ වගේ රස කතාවක් අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. ආදරෙයි.